මේ පරමාණුවේ මේ ඉලෙක්ට්‍රෝන පිහිටීම දිහා විතරක් බලලා කියන්න පුළුවන් දේවල් ටික තමයි කියන්න හදන්නේ. හරිද? ඒතර මේක දිහා බලුවහම එකක් පේනවා. මොකද්ද? අපි මේ මොනවද දන්නේ නැහැ. අපි ඊට පස්සේ හොයමු. ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පිහිටීම පිළිවෙල පේනවනේ. පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. ඒතර පළවෙනි ශක්ති මට්ටමේ 2 කියලා කොහොමද දාගන්නවා? දෙවෙනි ශක්ති මට්ටමේ දිනව කියද? 8යි. 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඒ 8ක් තියෙන්න පුළුවන් අපේ විදිහට. හැබැයි 7යි තියෙන්නේ. 2 8 7 කියලා දාගන්න. හරිද? එතකොට මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි හදාගෙන ඉවරයි. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන අණු පිළිවෙල 2 8 7 ඉවරයි. ඊට පස්සේ මේ අසුරෙන් තව කියන පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මේ බලන්න. මෙයාට ශක්ති මට්ටම් කීයක් තියෙද? 3ක් තියෙනවා. එතකොට කියන්න පුළුවන් මෙයා තුන්වන ආවර්තයේ ශක්ති මට්ටම් ගාන සමාන වෙන්නේ ආවර්තයට. ඒතර මෙයා තුන්වන ආවර්තයේ කියලා අපිට පේනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 2 3 4 5 6 7යි. ඒ කියන්නේ මෙයා ඉන්න 7 වන කාණ්ඩේ. තුන්වෙනි ආවර්තය දිගේ ගිහිල්ලා 7 වන කාණ්ඩය දිගේ ආවම හම්බ වෙනවා මේ කවුද කියලා. මේ ඉඳලා තියෙන ක්ලෝරින්. පැහැදිලිද? ඊළඟ කාරණාව තමයි වෙන ශක්ති මට්ටම් ටික හරියි. හරිද? අපි යා කවුද කියලා හොයාගත්තා. තව මේ දෙයක් තමයි මේක ඇතුලේ මෙයාගේ සංයුක්තාවය අපිට ඕන නම් හිතා ගන්න පුළුවන්. දැන් මේක දැක්කම කොහොමද කියවගේ සංයුක්තාවය මෙච්චරයි කියලා. හැබැයි තව එකක් තමයි මෙන්න මෙතනදී මෙයාගේ කවච යට සම්පූර්ණ තව එකයි ඕන. ඒත් මෙයා එක දින සංයුක්තාවයක් පෙන්නනවා. හැබැයි ක්ලෝරින් 7 කියන අවස්ථාවක් පෙන්නනවා. ඒක විශේෂ අවස්ථාවක්. හරිද? ඔන්න ඔහොම තමයි මේක දිහා බලන් කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යෙන්ම